සංගීත සීසන් 2 කතාවේ මහිව පොලිසියෙන් බේරගන්න කෙනා ගැනයි අපි අද කතා කරන්නේ. සංගීත සීසන් 2 කතාවේ මුල් පෙරළි අසේනිගේ මැදිහත්වීම සහ මහීගේ නිදහස. සංගීත ටෙලි නාට්‍ය මාලාව දෙවන කොටස තුළ නැරඹුම් කුතුහලයන් යුතුව බලා සිටින තවත් අපූරු සහ හැඟීම්බර සිදුවීමක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කරනවා. කතාව ඉදිරි කොටස්වලදී සිදුවීමට නියමිත මෙම හැරවුම් ලක්ෂ්‍ය කතාවට අලුත් පණක් ලබා දෙනු ඇති බව නිසැකයි. පොලිස් පරීක්ෂණ මහීට එල්ලවන සැකය. මේ වන විට සිදුවී ඇති සිදුවීම් මත පදනම්ව අසේනි සහ අනෙක් පිරිස පොලිසිය වෙත මේ වෙලාවේදී හිතාගන්න බැරි විදියට හොයන්න අවස්ථාවක් උදා වන්නේ අසේල සහ සේමිනී ගිහින් දාන පැමිණිල්ලත් එක්ක. හැබැයි මහී කෙරෙහි යොමු වෙනෝ සැකයක් මෙම විමර්ශනවලදී. පොලිසිය මෙන්ම අනිත් අයගේද ප්‍රධාන සැකය වෙන්නේ තාත්තයි අම්මයි සැක කරන මහීගේ පැත්තටම තමයි. හැබැයි අත්අඩංගුවට ගැනීමේ අවදානමකුත් තියෙනවා. පවතින සාක්ෂි සහ සැක මත පදනම ඉදිරියේදී මහීව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමක් සිදුවීමට නියමිතයි ඉතා ඉහළයි. ඉතින් ඇත්තටම අසේනි නිදහස් වී අසේනිගේ අනපේක්ෂිත පියවර ගැන අපි කතා කළ යුතුයි. මහී අත්අඩංගුවට ගැනීමට සූදානම් වන මොහොතේ හෝ ඊට පෙර කතාවේ වැදගත් සිදුවීමක් වනවා. ඒ කියන්නේ අසේනි ඇතුළු පිරිස එකතු වී විවිධ උත්සාහයන් දරමින් කෙසේ හෝ අතුල අසේනිව නිදහස් කරගන්නවා ඇති. ඊට පස්සේ තමයි මහීව පොලිසියෙන් අත්අඩංගුවට ගන්න හදනකොටම අසේනි ඉදිරිපත් වෙලා මහීව බේරගන්නේ.